හැමදෙනාම නමස්කාරය කියන්න පන්සමාගන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิสัตสมันตาจักขวาเลสุอัตรากัจฉันตุเดวตาสัทธัมมังมุนิราจัสสะนันตุสักขมุขดังธัมมัสสวนคาโลอยังปดันตาธัมมัสสวนคาโลอยังปดันตาธัมมัสสวนคาโลอยังปดันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะඅපමාද රතා හෝත සචිත්ත මනුරක්කති දුග්ගා උද්දරතත්තානං පංකේ සත්තෝව කුංජරාති සද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි ව්‍යාපාරික යාමිනේ ප්‍රධාන මේ නිවසේ පින්වතුන් මේ සදහම් දේශනාව සඳහා ආරම්භක දවසේ ඉඳන් තමන් සම්බන්ධ වෙලා පැමිණිලා දායකත්වයේගෙන ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙන ඉතාම සදහැස්තින් මේ වෙනුවෙන් තමන්ගේ කාලය කැප කරන කාරුණික සදහැවත් පින්වත්නි අද දවසේ වෙනදා වගේම
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන දහම් කරුණක් පිළිබඳව අවධානය යොමු කරමින් අපේ ජීවිතයේ සදහම් දේශනාව කොහොමද බලපාන්නේ, ඒ බලපානේ කාරණාව කොහොමද අපි නැති කරගන්නේ කියන කාරණා නැති කර ගැනීමෙන් පසු අපිට ඇති වෙන ප්‍රතිඵල කුමක්ද කියලා අහගන්න, දැනගන්න, ශ්‍රවණය කරන්න සූදානම් වෙන අවස්ථාව. මේ සද්ධර්ම දේශනාවේ මූලිකම මාතෘකාව තමයි නීවරණයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. නීවරණ පහක් තියෙනවා. පංච නීවරණ කියලායි අපි කියන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා. මේ පහට කියනවා පංච නීවරණ ධර්මයන්. නීවරණ කියලා කියන්නේ නිවන ආවරණය කරන කියන එකයි. නිවන ආවරණය කරන, නිවනට බාධා ඇති කරන කාරණා පහක්. නිවන් දකින්න යන, නිවන් ලබන්න යන කෙනෙක් සිත දියුණු කරගත්ත කෙනෙක්ව පහළට හෙළෙන ධර්මතා පහක් තමයි නීවරණ කියලා කියන්නේ. නිවනට බාධා කරනවා. නිවනට ආවරණයක් මේක. පංච නීවරණ. එනිසා මේ නීවරණ ධර්මයන් කොහොමද ඇති වෙන්නේ? නීවරණ ධර්මයන් කියන්නේ මොනවද? ඒවා අපි හඳුනාගන්නේ කෙසේද? ඒවා හඳුනා ගැනීම තුළින් සිතේ ඇති වෙන පිරිසිදු බව කොහොමද සිදු වෙන්නේ? ඒ නීවරණයන් නැති කිරීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? එහි ප්‍රතිඵලය කුමක්ද කියන එකයි මේ කාල සීමාව තුළ අපි සිහිපත් කරන්නේ, විස්තර කරන්නේ. ඊට පෙර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු මේ නීවරණ ධර්මයන්ට අදාළම සූත්‍රයක් මහා රුක්ඛ සූත්‍රය. ඒකේ තියෙනවා කොහොමද උදාහරණ සහිතව කොහොමද අපේ ජීවිතයට මේ නීවරණයන් බලපාන කියන කාරණා. එක්තරා උදාහරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකේ මහා වෘක්ෂ අරටුව සහිත ශක්තිමත් විවිධ නම් වලින් හඳුන්වන මහා වෘක්ෂ තියෙනවා. අපි හිතමු උදාහරණයක් හැටියට කොස් ගහක් කියලා. මිල්ල ගහක් කියලා හිතමු, අරටුව සහිත. ඒ වගේ ශක්තිමත් වූ, දැවැන්ත වූ මහා වෘක්ෂයන් මේ ලෝකේ තියෙනවා. ඒවා හටගන්නේ පුංචි බීජයකින්, පුංචි ඇටයකින්. හටගෙන මහා වෘක්ෂයක් බවට පත් වෙනවා. පලාතු වහ ගන්නවා. ලේසියෙන් කඩන්න බිඳින්න බෑ. ඒ තරම් අරටුව සහිතයි ශක්තිමත් වෘක්ෂ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ඒ තරම් ශක්තිමත්, ඒ තරම් අරටුව සහිත දැවැන්ත වෘක්ෂයක් මතට සතෙක්ගේ අසුචි ගොඩක එක්තරා පිළිලයකට අවශ්‍ය කරන බීජයක් ඇහිලා අත්තක දෙබලක හිර වෙනවා. අපි හිතමු ඇහැටුවක් කියලා. නුග කියන්නේ ඇහැටුව.
ඇසතු කියන්නේ ඇහැටුවක්. එතකොට අර දැවැන්ත අරටුව සහිත මහා ප්‍රබල ශක්තිමත් අර ගසේ තියෙන යම් දෙබලකට අර ඇහැටු ඇටයක් ඇහිල්ලා වැටුනහම සතෙක් ගෙනල්ලා දාන්න පුළුවන්. එහෙම හුලකට ඇහිල්ලා හිර වෙන්න පුළුවන්. අන්න එතන ඉඳන් අර ඇහැටුව අර ප්‍රබලයි කියන ශක්තිමත් කියන අරටුව සහිත කියන මේ වෘක්ෂය ආශ්‍රය කරගෙන තමන්ගේ පෝෂණය ලබා ගන්න. කාලයක් යද්දී ඇහැටුව ප්‍රබල වෙනවා, දැවැන්ත වෘක්ෂය දුබල වෙනවා. අරටුව සහිත ප්‍රබල දැවැන්ත වෘක්ෂය දුබල වෙනවා. අර කිසි හයියක් නැති, කිසි වැඩක් නැති, අරටුවක් නැති, ප්‍රයෝජනයක් නැති ඇහැටුව ප්‍රබල වෙනවා. අර ගහ වහ ගන්න. ඒ ගස වහ ගන්නවා, ශක්තිමත් වූ ගහ සම්පූර්ණයෙන් වසා ගන්නවා ඇහැටුව. එතන ඉඳන් ගහේ සාරය උරා බොනවා. ගහේ සාරය උරා බොනවා. ගහ ශක්තිමත් බවින් තොර කරනවා. ගහ දි รา පත් කරනවා. ඇහැටුව වර්ධනය වෙනවා. කවදා හරි ශක්තිමත් වූ අරටුව සහිත දැවැන්ත වෘක්ෂය නැහැ එතන තියෙන්නේ ගස වසාගත්ත වෙලාගත්ත ඇහැටුව. බුදුහාමුදුරුවෝ මේක ගන්නෙ මේ උපමාවට ගන්නෙ මේ නීවරණයන් පැහැදිලි කරන්න. නීවරණ ධර්මයන් කියන්නේ මෙන්න මේ වගේ දැවැන්ත වූ ශක්තිමත් හිතක් ඇති. බණ භාවනා කරලා නිවනට ලං වෙච්ච අය පවා මානසිකව වටලා සිත දුබල කරලා ඒ අය පහතට හෙළන, ඒ අය පීඩාවට ලක් කරන, ඒ අය විනාශ කරන කාරණාවක් හැටියට තමයි මෙන්න මේ නීවරණ කියන දේවල් බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ. දැන් අපිට මේ උදාහරණය හොඳට දැනෙන උදාහරණයක්. අපි දැකලා තියෙන උදාහරණයක්. අපි ශක්තිමත්. හිත ශක්තිමත් කෙනෙක්. භාවනා කරලා කෙලෙස් සංසිඳවපු කෙනෙක්. ඒ වගේම ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක්. ධර්මානුකූලව තමන්ගේ ජීවිතය ගත කරන කෙනෙක්. නිවනට ලං වෙච්ච කෙනෙක්. සෝවාන් ආදී මාර්ග ඵලයන් ලැබපු කෙනෙක්. ඉවසීම ප්‍රගුණ කරපු කෙනෙක්. මේ වගේ ධර්මානුකූලව ධර්මානු ප්‍රතිපත්තියෙහි ඇලී ගැලී වාසය කරන ප්‍රබලෙක් වුණත් නීවරණයට පුළුවන්, නීවරණයන්ට පුළුවන් එයාව විනාශ කළා දාන්න. එයාට නිවනට ලං වෙන්නවත් නැතුව ඉඩ මේ තියන්න පුළුවන්. එයාට නිවනට ලං වෙන්නවත් නැති වෙන්න වැඩ කරන්න පුළුවන්. කාටද? මේ නීවරණයන්ට. ඒ තරම් ප්‍රබලයි මේ නීවරණ කියන්නේ. ඒ තරම් ප්‍රබලයි. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන කාරණා පහ. එතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපි නීවරණ කියන දේවල් හඳුන ගන්නයි අවශ්‍ය. දැන් අපි මුලින්ම ශක්තිමත් වූ ගහක ඇහැටුවක් තියෙනවා. ඇහැටුව දැකලා ගලවලා විසි කරා නම් එතනම
එතකොට ඒ ගලවලා විසි කරාම හැටුවෙන් අර ශක්තිමත් වූ ගසට වෙන හානිය අඩු වෙලා යනවා නැති වෙලා යනවා. ඒක ඉස්සෙල්ලා කරන්න ඕන දෙයක්. විනාශ වුණාට පස්සේ දුබල කරාට පස්සේ මැරුණාට පස්සේ ගහ මැරුණාට පස්සේ කරන්න ඕන දෙයක් නෙමෙයි. අපේ සිතත් එහෙමයි. සිත දුබල වෙන්න පෙර සිත වැටෙන්න ඉස්සෙල්ලා ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ අපි වෙනස් වෙන්න ඉස්සෙල්ලා අපි නීවරණයන් හඳුනා ගන්නවා. මොනවද මේ නීවරණ? මොනවද මේ නිවනට බාධා කරන දේවල්? මේවා හඳුනාගෙන මේවෙන් ඉස්සල්ලාම බේරෙන්න ඕනේ. මේවා ඉවත් කරන්න ඕනේ සිතින්. මේකට බොහොම ලස්සන උපමාවක් බුදුහාමුදුරුවෝ තවත් කතාවක් සිහිපත්. කොසල් රජතුමාට හිටියා බද්දේක රත කියලා ඇතෙක්. ඒ ඇතා තමයි මංගල හස්ති රාජයා. දැවැන්ති මහා ශක්තිමත් යුද ජයගත් ප්‍රමාණය කියන්න බෑ. යුද්ධයේදී මේ ඇතා සියලු කාර්යභාරයට කළා. මේ දැවැන්ත ශක්තිමත් යුද පෙරමුණේ යන මේ හස්ති රාජයා දිනක් දැන් වයසට ගිහිල්ලා එක දවසක් මහා මඩ වගුරක එරුණා. මහා මඩ වගුරක මේ දැවැන්තයා මේ ශක්තිමත් වූ හස්ති රාජයා යුද පෙරමුණේ ගිය යුද්ධයන් ජයගත්ත මේ හස්තියා කොසල් රජතුමාගේ මහා මඩවලක එරුණා. ඒ වෙලාවේ ඇද්ගොව්ව පුළුවන් තරම් උත්සාහ ගත්තා ඇතාට විවිධ හොඳින් කියලා විවිධ කටයුතු කරලා ඔහුව ඒ මඩ වගුරෙන් ගොඩ ගන්න. තලාප වෙලා ඇනලා බැලුවා. ඒත් ගොඩේ ඉන්නේ නෑ. ඌට ශක්තියක් නෑ. ඌ දැන් වයසයි. ගේ ශක්තිය පිරිහිලා දැන් ශරීරේ. ශක්තිමත් වූ ඇතෙක් නම් ඌ මඩ වගුර ගණන් ගන්න කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ රජතුමාට මේක ආරංචි වුණාම රජතුමා වහාම සියලුම ඇත්ගොව්වන් කැදෙනවා. පිරිසක් එක්ක යවුවා කොහොම හරි මොව උස්සලා හරි මේ මඩ වලින් ගන්න ඕනේ. ඒ තරම් මට මේ ඇතා උදව් කරපු කෙනෙක්. මගේ යුද ජයග්‍රහණයන්හි පෙරමුණේ ගමන් කරපු කෙනෙක්. මඩ වගුරේ එරිලා මැරෙන්න දෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයි මේ බද්දේ කරතස් මේ ඇතා. මූ කොහොම හරි ගොඩ අරන් දෙන්න. මේ සියලු ඇත්ගොව්වන් විශාල පිරිසක් කැඳෙව්වා. විශාල පිරිසක් කැඳවලා ඒ මිනිස්සුන්ට කියනවා ඔබ දෙපැත්තකට වෙලා මේ ඇතාට පේන්න යුද්ධයක් කරනවා හා සමානව ඔබ දෙපැත්තේ ඉඳගෙන කෑ ගහන්න. යුද්ධයකට සූදානම් වෙන අවස්ථාවක්. යුද්ධයක් කරනවා හයියෙන් කෑ ගහන්න කඩු මුගුරු අරගෙන. ඇත්ගොව්ව ටික මහා යුද්ධයකට ගෙනිච්ච අර දැවැන්තයාව විවිධ වචන කියලා මේ මඩ වගුරින් ගොල්ට ගන්න උත්සාහ ගත්ත වෙලාවේ මේ හස්තියා දැක්කා මහා විශාල යුද්ධයක්. මීට පෙර මම මේ වගේ යුද්ධ නෙමෙයි මීට වඩා දැවැන්ත යුද්ධ ජයගත්ත කෙනෙක්.
කල්පනා කරලා අර පිරිස දැකලා එක පාට හයිය ගාය අරගෙන නැගිට්ටා. හයිය ගාය අරගෙන එක පාට මඩ වගුරෙන් නැගිට්ටා. එළියට ආවා. එතන භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් මේ සිද්ධිය බලාගෙන ඉන්නවා. ගිහිලා බුදුරජාණන් වහන්සේට මතක් කළා ස්වාමීනි මෙන්න මෙවැනි සිදුවීමක් වුණා. මෙවැනි සිදුවීමක් වුණා. රජතුමාගේ යුද්ධයට යන ඇතා මහා මඩ වගුරක එරිලා ගොඩ ගන්න බැරුව ඔහුට පේන්නේ ඇතාට පේන්න දෙපිරිසක් යුද්ධයක් කරනවා කියලා පෙන්නලා ඇත්ගෝ අර ඇතාව උනන්දු කළාම නැති හයිය ගාය ශක්තිය අරගෙන මේ දැවැන්තිය නැකිට මඩ දුන්නා. බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට දේශනා මේ ඔබටත් උපමාවක්. මේ ඔබ ඉරී තියෙන කෙලෙස් නැමැති මඩවකුරු කෙලෙස් නැමැති කෙලෙස් සහිත මේ මඩවකුරේ එරිලා වෙලිලා ඉන්න ඔබ කවදාවත් ලේසියෙන් එගොඩ එන්න සූදානමක් නැහැ. ඇසට පේන රූපය බොහොම ලස්සනයි ප්‍රියයි. ඒ රූපය දිහා අරමුණු කරගෙන අපි ජීවත් වෙනවා. ලස්සන රූප බලනවා. දිවෙන් ලස්මේ රසවත් වූ ආහාරවල රස බලනවා. නාසයෙන් ධර්ම සුවඳවත් වූ දේවල් ආග්‍රහණය. ශරීරයෙන් හොඳ ස්පර්ශයන් ගන්න. මේ විදිහට කෙලෙස් සහිත ගොඩේ මේ කෙලෙස් වගුරේ එරිලා ඉන්න කෙනාට මේක හොඳ උදාහරණයක්. කොහොමද මේ කෙලෙස් නැමැති මඩ වගුරෙන් එළියට එන්නේ? කෙලෙස් සහිත මේ ලෝකේ ඒ කෙලෙස් තේරුම් අරගෙන කෙලෙස් සංසිඳුවලා කොහොමද නිවනට අරමුණු වෙන විදියට ජීවත් වෙන්නේ කියන එක අර මඩේ රිච්ච ඇතාව උපමාවට අරගෙන බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කළා. ඒ නිසා පින්වත්නි අපි නිතරම තේරුම් ගන්න ඕනේ අපි ඉන්න තැන කොතනද කියලා. අපි ඉන්න තැන අපි දුක් විඳින්න කැමති જાතියක් නෙමේ. දුක්ඛ පටික්කුලා. නිතරම දුක් ප්‍රතික්ෂේප කරන පිරිසක් පෘතුජ්ජනය කියන කෙනා. සුඛකාම සැප විඳින්න හරි කැමති. දුක්ඛ පටික්කුලා දුකට අකමැති. පෘතුජ්ජනයාගේ ස්වභාවය එයාගේ ඇහැට පේන රූපේ අපි මොනතරම් අනිත්‍යයි කිව්වත් එයාට හිතෙන්නේ ඒක අනිත්‍යයි කියලා. ඇහැට පේන රූපය මම නෙමෙයි මගේ නෙමෙයි කිව්වට කෙලෙස් සහිත මඩ වගුරේ එලි වෙලි ඉන්න කෙනාට තේරෙන්නේ ඒක. මේ ඇස අනිත්‍යයි කිව්වට මේ ඇස හැමදාම මේ විදිහට තියෙන්නේ එක එක වෙනස් වීම වලට භාජනය වෙනවා. නොපෙනී යනවා. ඇස් නොපෙනී යනවා කියන එක තේරුම් ගන්න නැහැ. ඒ නිසා මේ කෙලෙස් සහිත මඩ වගුරෙන් අපිට එළියට එන්න නම් එළියට ගන්න නම් නිර්මල බුදුදහම තේරුම් ගන්න නම් අපි මේවායේ තියෙන කොටස් මෙන්න මේ නීවරණ නිවනට ආවරණයක් වෙන නිවනට බාධා කරන දේවල් අපි හඳුනා ගන්න. පළවෙනි දේ තමයි
කාමච්ඡන්දේ කියලා කියනවා. කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ කියලා කියන්නේ කාමේ, කාම කියලා කාමේ. ඡන්දේ කියන්නේ කැමැත්ත. කාම සැපතට තියෙන කැමැත්ත. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස මෙන්න මේවාට අරමුණු වෙන චක්කුසෝත ගාන ජීවහා කායමන් මේ ඇස, කන, නාසය, දිව, ශරීරය මේවා අපි නිශ්‍යාකාරයෙන් නිවැරදිව තේරුම් ගන්න. එතකොට මේ කාමය ඇවිස්සෙන්නේ මේ තුලින්. අපි ලස්සන රූපයක් ඇසින් දැක්කහම අපි ඒක පිළිබඳ යම් සිතුවිලි ගොඩනගා ගන්නවා. ඒ දිහා ගොඩාක් වෙලා බලන් ඉන්නවා. ඒ පිළිබඳ කාමාශාවක් සහිතව බලන් ඉන්නවා. බලන් ඉඳලා තීරණය කරන එක මගේ කරගත්තා නම් මට හොඳයි නේ කියලා. නවතින්නේ නැතිනම් ඒක මගේ කරගන්න උත්සාහ ගන්න. ලස්සන මලක් දැක්කා ඇසින්. ඒක ටික වෙලාවක් බලන් හිටියාම ඒකට තවත් ආසාව ඇති වුණා. ඒක මගේ කරගන්න හිතුණා. ඒ සඳහා උපක්‍රම යොදනවා. එතකොට ඒකෙන් වෙන්නේ එක පැත්තකින් හොරකම. එක පැත්තකින් කාමාශාව. විවිධ අකුසලයන් රැස් වෙනවා ඒ තුලින්. විවිධ අකුසලයන් රැස් වෙනවා. එතන ඒ තුලින් නිවන අපිට පරක්කු කරවනවා. කාමච්ඡන්දේ අනිත් කාරණාවනුත් එහෙමයි. ඇස, කන, නාසය, දිව, ශරීරේනොත් එහෙමයි. අපි සුවඳ ආග්‍රහණය කරන්න ගියාම ඉවරයක් නැහැ. රස බලන්න ගියත් ඉවර වෙන රසවත් දේවල්මයි දිව ඉල්ලන්නේ. දිවට දෙන්නේම අපි රසවත් දේවල්, පැණි රස, ඇඹුල් රස, ලුණු රසමයි දෙන්නේ. ඒවටයි කැමති. ගොරෝසු ස්පර්ශයකට ශරීරයේ කොහොමවත් කැමති නෑ. සියුමැලි ස්පර්ශයටමයි ශරීරය කැමති. අපි ඒ දේ දෙන්න උත්සාහ කරනවා. ඒ තුල සසරේ අපි අතරමං. නිසා කාමච්ඡන්දය කියලා කියන්නේ කාමයට ඇති කැමැත්ත. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ තුල අපිව නිවනින් බැහැර කරනවා, ඈත් කරනවා, නිවන අපෙන් නිවන ඈත් කරනවා, නීවරණයක් ඒක. දවසක් ආනන්ද හාමුදුරුවොත් එක්ක ළඟදී පැවිදි වෙච්ච තරුණ භික්ෂුන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිද්දී තරම් ලස්සන කාන්තාවක් පිණ්ඩපාත බෙදන්න ආපු වෙලාවේ ඒ කාන්තාව පිළිබඳ හැඟීමක් ඇති වුණා අර ළඟදී මහාන වෙච්ච තරුණ භික්ෂුවට. ඒ තරුණ භික්ෂුවට ඒ හැඟීම ඇති වුණාම දෙතුන් වාරයක් ඒ දිහා බැලුවා. පිටිපස්සත් හැරිලා බලනවා. ටිකක් දුර යනකොට උන්වහන්සේට වේතිනවා මං කරේ මහා පව් වැඩක්. මගේ අතින් සිදුවුනේ මහා නරකක්. මං යටපත් වෙලා තිබිච්ච කෙලෙස් උඩට ගත්තා. මගේ සිතේ තියෙන දැන් අර ලස්සන කාන්තාවේ රූපේමයි මැවිලා පේන්නේ. වෙනත් දෙයක් සිතට මැවෙන්නේ හැඟෙන්නේ. ආනන්ද හාමුදුරන්ට කතා කරලා කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේ මගේ අතින් මහා වරදක් සිදු වුණා. මං ළඟදී පැවිදි වෙච්ච කෙනෙක්. මං කෙලෙස් සංසුදුවා ගන්නයි පැවිදි වුණේ. කෙලෙස් නැති කර ගන්නයි පැවිදි වුණේ. ආසාව නැති කරන්න පැවිදි වෙච්ච කෙනෙක්.
නමුත් අර ලස්සන කාන්තාවක් දම් බෙදෙන වෙලාවේ තනත්තිය කෙරේ මගේ ආසාවක් ඇති. තාමත් සිතේ බලපවත්වන වේ ආසාව. අනේ ස්වාමීනි මාව මේ නිදහස් කරගන්න. මාව මේ නිදහස් කරගන්න. ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේට ප්‍රකාශ කරනවා එහෙනම් නිදහස් කරගන්න තියෙන එකම දේ තමයි ඇසින් දැකලා ප්‍රිය රූපයක් ඒ කෙරෙහි ආසාවක් ඇති වුණා නම් ඒකේ අසුභය අපි සිහිපත් කරලා ඒ ආසාව නැති කරගන්න. යම්කිසි කාන්තාවක් හරි පිරිමියෙක් හරි සතාසිව්පාවෙක් හරි ශරීරයට නම් අපි ආශ කළේ. අපි හිතන්න ඕනේ කුමක්ද? මේ ශරීරය අනිත්‍යයි. මේ ශරීරය අසුභයි. මේ ශරීරයෙන් නව ద్వාරයකින් ඕජස් ගලනවා කුණු වැగిරෙන තැන. කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි විඤ්ඤාවක් කං හදයන් යකන කිලෝමකං වියකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරේසං පිත්තං සම්මා පුප්පෝ ලෝහිතං සේදෝ වේදෝ වස්වසා කේදෝ සිංගානිකාන් ලසිකා මුත්තං කියන්නේ මල මුත්‍ර. මෙන්න මේ දෙතිස් කුණුක කොට්ටාසයකින් පිරිච්ච දෙයක් මේක. හරියට අසුචි පිරිච්ච කලයක් වගේ මේ ශරීරය. කියලා ඔබ සුභවාදීව දැකපු දේ අසුභවාදීව දකින්න. උන්වහන්සේ අර සුභවාදීව දැකපු රූපය අසුභවාදීව කල්පනා කරාම කාමාසාව කාමච්ඡන්දේ නැති වෙන්නේ. කාමච්ඡන්දේ නැති. ඒ නිසා අපි කාමච්ඡන්දේ හඳුනා ගන්න ඕනේ. අපි මේ ජීවත් වෙන සමාජ වටපිටාව තුළ අපේ ජීවිතයෙන් අපිව ධර්මයෙන් ඈත් කරන්න, කුසලයෙන් ඈත් කරන්න, පිනෙන් ඈත් කරන්න ඕන තරම් දේවල් තියෙනවා. ඒවට වහල් වෙලා, ඒවට ඇලිලා ගැලිලා, ඒවෙන් බේරෙන්න බැරුව ජීවත් වෙන්න ඕනේ නෑ අපි. තේරුම් ගත්තා නම් ඒවා අසුභයි. ඒවා අස්තිරයි. එක විදිහකට තියෙන්නේ වෙනස් වෙනවා. ඒවා උපදිනවා, හට ගන්නවා. ටික කාලයක් පැවතිලා නැති වෙලා යනවා. ඇයි මං ඒවට ආස කරන්නේ? ඇයි මම මේ කාම ආසාව ඇති කරගන්නේ? මෙහෙම කල්පනා කළා අර ප්‍රිය ඇසින් දැකපු දෙය අසුබ නිමිත්තක් හැටියට දැක්කාම කාම ඡන්දය නැති වෙලා යනවා. එහෙම තමයි නැති කරගන්න ක්‍රමය. කාම ආසාව නැති කරගන්න තියෙන එකම ක්‍රමය සුභවාදීව දැකපු දෙය අසුභවාදීව හිතන. සුභවාදීව හිතන. ඉතින් කාමච්ඡන්දයේ කෙනෙක්ගේ සිතට පහළ වෙච්ච හැටි සිත දුර්වල වෙනවා නිතර. සිත දුර්වල වෙනවා. මේ කොතනද කියලා දැන් මිනිස්සු සමහරක් වෙලාවට කාමයක් එක්ක ජීවත් වෙන මිනිස්සු මේ බස් එකේද, මේ මිනිස්සු ගොඩේද, මේ පාරේද, මේ ගෙදරකද, මේ මහු ගෙදර කියලා නෑ. එයා කාමයෙන් අන්ධ වෙලා. එයාගේ සිත දුර්වල වෙනවා කාමයේ ඇතිවෙච්ච ගමන්. ඒ හරහා යා විනාශයක් කරගන්නවා. මේ ජීවිතේ විනාශ වෙන වගේම සසරේ නිවනින් ඔහුව ඈත් කරවන මේ කාම ඡන්දය එක එක්කිනාට එක එක විදියට පාස්කාවක් ගත්තාම එයාට එක එක විදියට පහළ වෙනවා. වික්ෂුන් වහන්සේ නමකුයි ගිහියෙකුයි ගත්තාම ගිහි කෙනාට එක විදියට කාමයේ එක
වෙනත් විදියකට පහළ වෙනවා. භික්ෂුන් වහන්සේට වෙනත් විදියයි. භික්ෂුන් වහන්සේලා අතරත් ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලාට ඒ සිතුවිලි පහළ වෙන විදියට නෙමෙයි අරණ්‍යවාසී සිතුවිලි උන්වහන්සේලාට පහළ වෙනවා. දැන් උන්වහන්සේලා අරණ්‍යවාසී භාවනා කරන හාමුදුරු කෙනෙක් කියන්නේ. උන්වහන්සේට සමහරක් වෙලාවට ආශාවක් ඇති වෙනවා ගලාගෙන යන දොළක් දිහා දැක්කම යම් ආශාවක්. ඒකත් කාම ආශාවක්. පිපිච්ච මල් ගහක් මල් ටිකක් දැක්කා. ලස්සන වෘක්ෂයක් දැක්කා. ලස්සන ගල් ගුහාවක් දැක්කා. ඒක අනිත්‍යත්වයෙන් අසුභවාදීව දකින්න නැතුව සුභවාදීව දැක්කොත් උන්වහන්සේව කාමච්ඡන්දයෙන් වෙලලා ඉවරයි. නිවනින් ඈත් නැහැ. අරකටයි සිත් යොමු කරන්නේ. භාවනාව පැත්තකට යනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ සංසාර ගමනේ අපිව නිවනින් ඈත් කරවන දෙයක් තමයි කාමච්ඡන්දය කියන්නේ. දෙවෙනි කාරණා ව්‍යාපාද. ව්‍යාපාද යන ක්‍රෝධය, තරහව, වෛරය, පලිගැනීම, කෝපය මේ ආදී වශයෙන් තමයි ව්‍යාපාදය කියලා කියන්නේ. මේ ව්‍යාපාද සිතුවිල්ලක් ඇති වෙනකොටම අර වගේම තමයි ඕනම දැවැන්තයෙක්ගේ සිත මානසිකව වැටෙනවා. සිත දුර්වල වෙනවා. ක්‍රෝධය ඇති වෙනවයි කියන්නේ සිත දුර්වල වෙනවා. එයා කේන්ති ගන්නවා. එයාට පිනපව නොතේරෙන තත්වයකටපත් වෙනවා. හරි වැරද්ද තේරෙන්නේ නැත් තත්වයකටපත් වෙනවා. සරු නිසරදේ පේන්නේ නැත් තත්වයකටපත් වෙනවා. අධික කෝපය, ක්‍රෝධය, වෛරය නිසා. අම්මව හඳුනන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. තාත්තව හඳුනන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ආගම දහම හඳුනන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. ඇයි? ක්‍රෝධය, කෝපය, වෛරය නිසා. ව්‍යාපාදී කියන්නේ ඒ තරම් භයානකයි. ඒ තුල අපි හදිස්සි කෝපයක් ඇති වුණොත්, මව ඝාතනය වුණොත් අපේ අතින්, පියා ඝාතනය වුණොත් අපේ අතින්, සංඝ වේදයක් සිදු වුණොත්, සතෙක් සර්පේ ඝාතනය කරගත්තොත් අපි ආනන්තයේ පාප කර්මයක කොටස් කරුවෙක් වෙනවා. මොකද හේතුව අපේ සිත දුබල වුණා ව්‍යාපාදයේ නැමැති නීවරණය නිසා. ඒක නිවනින් අපිව ඈත් කෙරුවා. නිවනට යන ගමනේ අපි ගමන් කරද්දී ඒකට බාධාවක් ඇති කරා ව්‍යාපාදේ කියන එක. ඒ නිසා අපි නිතරම කේන්තියෙන් ඉන්න පිරිසක්. තමන් ගැන කේන්තියෙන් ඉන්න, අනුන් ගැන කේන්තියෙන් ඉන්න. බොහෝ වෙලාවට කේන්ති යන්නේ අපි අනුන්ගේ වැඩවලට. ඇති වැඩකුත් නෑ අනුන්ගේ වැඩවලට අපි කේන්ති අරන් හරින්නේ. අපි හිතමු උදාහරණයක්. මලක් පහනක් පූජා කරනවා. තව කවුරු හරි මල් පහන් පූජා කරන තියා බලන් ඉඳලා එයා කේන්ති ගන්න කොහොම යා මල් පූජා කරන්නේ? මොකි පිළිවෙලක් නෑ. එයා අනුන්ගේ දෙයක් දැකලා තමන්ගේ කේන්ති අවශ්‍යලා දානයක් දෙන වෙලාවට අනුන් නිසා අනුන් වෙනුවෙන් තමන් කේන්ති ගන්න කෙනෙක් වඩ ව්‍යාපාදය ඇති කරගන්න. අනුන් කරන ක්‍රියාවන් දිහා දැකලා කේන්ති යන යාට බොහෝ මේක හරියට කරේ නෑ නේද? ඒ නිසා අපි අපේ ජීවිතේ අපි
මේ ව්‍යාපාදයෙන් බේරෙන්න. නිතරම අපි අත්තාහි අත්තනුනාත්. තමන් කරන දේ තමන් හරි කියලා හිතා ගන්න. තමන් කරන දේ නිවැරදි වෙන්න ඕනේ. අනුන් කරන දේ ගැන අපි අනුන්ගේ දොස් දැකලා අපි අනුන් වෙනුවෙන් අකුසල් සිත් පහල කරගන්න ඕනේ අපි. අපි හරි දේ කරා නම් හරි. ඒ නිසා නිවනට බාධා කරන නිවනට ආවරණය කරන දෙවෙනි කාරණාව තමයි ව්‍යාපාද කියලා කියන්නේ. එයින් අපි බේරෙන්න ඕනේ. බේරෙන්නේ කොහොමද? වෛරී සහගත සිටිවිලි මෛත්‍රී සහගත කරගන්න. ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. දැන් මේ පොතක තියෙන ඉවසීම. අපිට ඉවසන්න පුළුවන් නම් ඒ තුල මනා පෞරුෂයක් තියෙනවා. බුදුහාමුදුරු මොන තරම් ඉවසුම් කෙනෙක්ද? චින්චිමානිකාව ඇහිලා කරන්න පුළුවන් ඉහළම අපවාදයේ කළාන බුදුහාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරු ළඟට ඇහිලා ආනවා. බුදුහාමුදුරනි අපි මේ කන්නේ නැතුවද මහන්නේ? අපි යන්නේ නමන් නැතුවද මහන්නේ? අපි රාජවංශිකයෝ බුදුහාම. ඇයි මේක ඒකාගේ බැලුවා? එක එක ගෑනුන්ගේ බැලුවා මිනිස්සු ඉස්සර. බුදුහාම අපි යම් වෙන තැනකට. බුදුහාමුදුරු මොකක්ද දුන්නේ පිළිතුර? අපි එතනට ගියාට පස්සේ එතනත් ওই විදිහ වුණා. ඒ නිසා අපි ඉවසන්න පුරුදු වෙනවා. ඉවසීමෙන් සැනසීම ඇති වෙනවා. මෛත්‍රී සාගත වෙනවා. මෛත්‍රී සාගත වෙනවා. නිතරම අපේ ජීවිතය තුළ මෛත්‍රිය කියන එක, කරුණාව කියන එක තියෙන්නේ. කලාබු රජුරුවන්ගේ අතපය කැපුවේ මොකටද හොයා බලන්න. ඉවසනවාද කියලා බලන්න. රජතුමා ඇවිල්ලා එක අතක් කපලා දෙනවා මොයි ඉවසන. අනිත් අතක් කැපුවා. නෑ එහෙම කලබලයක්. එක කකුලක් කැපුවේ අනිත් කකුලක් කැපුවා. එහෙම නෑ. බනවදින්නේ කෑ ගහන්නේ නෑ. බුදු ඒ කලාබු රජතුමා බෝසත් කාලේ ඉවසුවා. එනිසා සංසාර ගමනේ අපිට ඉවසන්න පුරුදු. ඉවසීමෙන් තමයි ව්‍යාපාදේ නැති කරගන්නේ. ඉවසීම. තුන්වෙනි කාරණාව තමයි කාමච්ඡන්ද ව්‍යාපාද, උද්ධච්ච කුච්ච. මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. තීන මිද්ද යනු සිතේ අලසකම. සිතේ ආලස්යකම, නිදිමත ගතිය. අපි හැම එකටම අපි දැන් පස්සේ දැන් රැ වුණා දැන් අමාරු දවසේ වෙන කරා. හැම එකක්ම අපි ආලස්ව කල්පනා කොහේ හරි අපේ ජීවිතයේ වැදගත් වූ පින්කමක් කරන්න කමක් නෑ පස්සේ යනවා. අලස තීන මිද්දේ කියලා කියන්නේ නිවන ආවරණය කරන එක්තරා දෙයක්. ඒ නිසා මේ අලස බව, මේ නිදිමත ගතිය කියන්නේ මේ අපේ ශරීරයේට තියෙන නිදිමත ගතිය මානසිකව අපි ඇද වැටෙන්නේ. ඒ නිසා මේවා තේරුම් ගත්තනම් අපි අලසකම නැති වෙනකොට කුසල් කිරීමට අපේ සිත පහළ වෙනවා. කුසලයට අපි ඉදිරිපත් වෙනවා. පින්කමක් කිව්වම මාත් වෙනවා. අපිවත් දායක කරගන්න. පස්සට යන්නේ අවස්ථාව දැන් ඉස්සර අපේ කියමනක් තියෙනවා කවුරු හරි අතපෑවොත් එහෙම කීයක් හරි ඉල්ලලා ඔහුව මොනවාක්වත් නොදී යවන්න එපා කියලා. එයි
අපිට ලැබිච්ච හොඳ අවස්ථාවක් ඒක විනාශ කරගන්න. ඒ අවස්ථාව මග අරගන්නවා කියන්නේ අපි නිවනින් ඈත් කරනවා කියන එක. නිවනින් අපි ඈත් කරනවා කියන්නේ. කම්මැලිකම, අලසකම, නිදිමත ගතිය. ඒස අපි පුළුවන් තරම් මේ තීන මිද්දෙන් බේරෙන්න. බේරුණාම අපි සොයා පින්කම් වලට දායක වෙනවා. කොතනද බණක් කියන්නේ එතනට යනවා. ඊළ ස්වභාවයෙන් සම්බන්ධයි. කොතනද ආධාරයක් උපකාරයක් ඉල්ලන්නේ එතනට යනවා. ඇහිලා ගිහිල්ලා ශ්‍රද්ධාවෙන් එක දායක වෙනවා. පිනට අකමැති නෑ. කුසලයට කැමති. ඒ තමයි අලසකම නැති කරගන්න තියෙන එකම මඟ. තීන මිද්දෙන් බේර. එහෙම වුණාම අපි නිවනින් ඈත් වෙන්නේ නැහැ. නිවන තව ලං. උද්දච්ච කුච්ච. ඔය අපි කියන මේ උද්දච්චකම නෙමෙයි. සිතේ තිබෙන නොසන්සුන්තාවය. සිත එක සිතවිලි වල දුවනවානේ. එක අරමුණක තියාගන්න ලේසි නෑ. දැන් ඔබ වේදන වාඩිලා හිටියට සමහරක් එක වෙලාවකට බනහන මේ කියන්නේ උද්දච්ච කුච්චය කියලා කියන්නේ වඳුරුගේ නිින්ද වගේ. ටික වෙලාවක් නිදාගෙන ආයෙ හරිනවා. ආයෙ කියලා ආයෙ හරිනවා. ඔය මෙතන වාඩිලා විනාඩියක් දෙයක් බනහන ඒ සිත ආයවන ගෙදෙන්න වියලා ආවෙත් නෑ. ගෙදර ළමයි ආවත් නැහැ. ආයෙ බනහන. උද්දච්ච කුච්ච කියන්නේ සිතේ නොසන්සුන්තාවය. සිතේ නොසන්සුන්තාවය අපිව නිවනින් ඈත් කරනවා. අයි අපි එක වැඩක් නෑ. එකක් කරන්න ඕනේ. මේක දෙකක් කරන්න හදනවා. විපිලිසර වීම. නොසන්සුන්තාවය සිතේ තිබෙන. ඒ නිසා අපි මේකෙන් බේරෙන්න කරන්න තියෙන එකම දේ තමයි සිත සංවර කරගන්න, සිත සංසුන් කරගන්න, එක අරමුණකට සිත යොමු කරගන්න. එක අරමුණයි ආයි දෙකක් නෙවෙයි. කනවනම් කන වෙලාවේ කනවා. ඒ වෙලාවට ඕන්නේ කරන් වෙන වැඩක් කරගමන් කනවනම් මොනවද කන්නේ කියලාවත් දන්නේ නැහැ. නිදා ගන්නවා එක අරමුණේ නිදා ගන්න. ඒ වෙලාවට වෙන වැඩ කරලා හරියන්නේ නැහැ. බණ අහනවා නම් බණ අහනවා. ගෙදර ගැන කල්පනා කරලා හරියන්නේ නැහැ. වඳුරාගේ නිින්ද වගේ කියලා බුදුහාමුදුරු දේශනා කළේ උද්දච්ච කුච්ච. එක වෙලාවට එක විදිහේ ස්වභාවයන් ගන්න. ඒ නිසා අපි සිත එකඟ කරගන්න. සිතේ ඒකාග්‍රතාවය. සිත එක්තෙන් කරගත්තාම පින් කරන්න ලේසි පහසුයි. කුසල් කරන්න ලේසි පහසුයි. යම් දෙයක් ඇව්වහම ඒක සිතේ යටිසිතේම ධාරණය වෙනවා. ඒක අහලා මෙතනින් ගියාට පස්සේ අර බණහනුකට තියෙන අර ක්‍රම හතරක්. එතන එකක් තියෙන්නේ අර බණ ටික අහලා යනකොට ඩොක්කුවේ තිබිච්ච යමක් හැලුන් නැගිට්ටාම හැරෙනවා වගේ. මෙතනින් ගියාට පස්සේ මේ මොකක්වත් මොනවද කිව්වේ මොනවද හැමි කියලා දන්නේ නැහැ. මොනවද කිව්වේ මොනවද හැමි කියලාත් දන්නේ මතක නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්නනේ මේ සිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා. එකඟ කරගන්න, එක අරමුණකට ගන්න. ඒ නිවනට යන කෙනා ළඟ තියෙන්නේ ඒකායන අරමුණ තමයි නිවන. ඒ මෙහා දිව්‍ය ලෝකේ යන මනුස්ස ලෝකේ යන ඒවට නෙමෙයි තියෙන්නේ. අපි පින්කමක් කරලා අපේ එකම අරමුණ වෙන්නේ ඉදම් මේ පුඤ්ඤං ආශ්‍රවක්ඛයාවහං හෝතු. මේ සියලු පින් ආශ්‍රවයන් දිට්ඨාශ්‍රව භවආශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් පහක් තියෙනවා. මේවා නැති කරලා නිවනට අරමුණු කරගෙන තමයි අපේ නිවන තමයි ඒකායන බැල්ම දැක්කේ. ඒකට බාධා කරනවා අපේ
සිතේ නොසන්සුන් මුත්තේ මෙහෙ යන්නේ කියොත් උද්දච්ච කුච්ච. පස්වෙනි එක තමයි විචිකිච්ඡා සැකය. සැක වර්ග 9ක් ගැන බුදුහාම බුද්දේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති සික්ඛාය කංකති උබ්බන්තේ කංකති අපරන්තේ කංකති උබ්බන්තා අපරන්තේ කංකති සික්ඛාය කංකති පටිච්චසමුප්පන්නේසු ධම්මේසු කංකති. බුදුහාමුදුරුවෝ කෙරේ ධර්මයේ කෙරේ සංඝයා කෙරේ සැකෙන් ජීවත් වෙනවා නම් එයාව නිවනින් ඈත් කරනවා. බුදුහාමුදුරන්ගේ දේශනාව සැක කළ වැඩක් නෑනේ. නිවන් දකින්න බුදුහාමුදුරුවෝ අපිට මාර්ගය පෙන්වුවාම ආරෂ්ඨායක මාර්ගය පෙන්වුවාම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ මේ විදියට යන්නේ වහා ඕන ගිහිල්ලා හරියන්නේ නැහැ කියලා අපි ඒක ගැන සැක හිතලා වැඩක් නැහැ. සැක හිතුවොත් නිවනින් ඈත් කරනවා. සැකය කියන්නේ මේ වගේ මහා ප්‍රබල දෙයක්. ධර්මයේ ගැන සැක කරනවා කියන්නේ අති මහා පවක්. බුදුහාමුදුරුවෝ ගැන සැක කරනවා කියන්නේ මහා පවක්. ඒයි බුදුහාමුදුරුවෝ අපි වෙනුවෙන් මේ දුක් විඳලා තියෙන්නේ. දීපංකර පාදමූලයේදී සුමේධ තාපසය වෙලා බුදුහාමුදුරන්ව දැකලා බණ අහලා එතෙන්දිම සියලු කෙලෙස් නැති කරලා රහත් වෙන්න තීච්ච ඉඩකඩ උන්වහන්සේ යොමු කළේ මම විතරක් නෙමෙයි මුළු තව දුක් විඳින අනන්තවත් පිරිසක්. ඒ මිනිසුන්ට මේ මඟ කියා දෙමින් ඒ මිනිසුන්වත් නිවනට යොමු කරමින් මම නිවන් දකිනවා. බුදුහාමුදුරන්ගේ අරමුණ ඒක නෑ. සංසාරයේ දුක් විඳින නිවන තේරුම් නොගත් මහා පිරිසක් සංසාරයේ භවයේ දුක් විඳින. ඒ ඉන්න මිනිස්සුන්ටත් බණ කියලා නිවැරදි මාර්ගයට යොමු කරමින් මමත් නිවන් දකින්න. ඒකයි අරමුණ. ඒ වගේ කෙනෙක් කෙරෙහි සැක කරනයි කියන්නේ. උන්වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මෙතන ඉඳන් ආවේ. ආත්මයක් දෙකක් ආත්මයක් 10ක් 15ක්ද නැහැ. මොනතරම් දුක් විඳද? ඒ ඔබ කෙරෙහි අප කෙරෙහි එවැනි උත්තමයේ කෙරෙහි සැක හිතනවා. උන්වහන්සේගේ ධර්ම කෙරෙහි සැක හිතනවා. උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි සැක හිතනවා. මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා කියලා විශ්වාසයක් නැත්තම් අපි නිවනින් ඈත් කරනවා. එහෙම මේ සැක කර නිවන් දකින්න බෑ. අපි ඒව තමයි ආවරණ නීවරණ කියලා කියන්නේ නිවන ආවරණය කරනවා. ඒක නැති කරගන්න ඕනේ. අපි ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරුවෝ කෙරෙහි දකින්න. තුනුරුවන් ශ්‍රද්ධාවෙන් විශ්වාස කරන්න. ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ ප්‍රඥාවන්තා සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්. මොකක් නොතේරෙන මෝඩයන්ට නෙමෙයි මේගේ දහම ප්‍රඥාවන්තයින්ට බුද්ධිමතුන්ට යමක්ම තේරෙන අයටයි මගේ දහම. ඒක බුදුහාමුදුරුවෝ දේශනා. ඒ නිසා අපි තේරුම් ගන්න හැම බෞද්ධයෙක්ගේම ඒකායන බලාපොරොත්තුව මේ සංසාරයේ ඇවිදලා කවදා හරි අන්තිම තැන නිවනට යන්න. ඒක ඊතා ඉක්මන් ජීවිතයකදීම යන්න නම් අර මඩේ ඉරිච්ච ඇත උත්සාහයෙන් උනන්දුවෙන් ඒ මඩ වගුරෙන් ගොඩට එනවා වගේ. කෙලෙස් නැමැති මඩ වගුරේ ඉරින්න අපි උත්සාහයෙන් නිවනට යන්න. නිවන ලබා ගන්න ලොකු උත්සාහයක් තියෙන නැත්නම් වෙන්නේ අර මහා වෘක්ෂයක පුංචි ඇටුවක් ඇවිල්ලා මහා ඒ ගහ විනාශ වෙනවා වගේ. අපි යම් තැනක අපේ මනස අපිව දුර්වල කරපු තැන අපි විනාශ වෙනවා. අපිට පින්පව් තේරෙන්නේ නැති වෙනවා. හොඳ නරක තේරෙන්නේ නැති වෙනවා. සරුනිසරුදේ වටහා ගන්න බැරි වෙලා යනවා.
එතෙන්දිත් මහා ප්‍රපාතයකට වැටෙනවා. ඒ නිසා ඒ ටික කියා දෙන්න තමයි මේ බුදුහාමුදුරුවෝ මේ ගාථාව දේශනා කළ සංයුත්ත නිකායේ මහා වෘක්ෂ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. ඒ නිසා මේ ධර්ම කාරණා පිළිබඳ ආයම්තුලින් නැවත නැවත සිහිපත් කරන්න අවශ්‍ය නැහැ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන කාරණා පහ අපි තේරුම් අරගත්තා නම් මේක අපිට වැඩක් නැති දෙයක්. අපි මේන් බේරෙන්නේ. මේවා නිවනට බාධාවක් නෙවෙයි. මේක නිවනට බාධාවක් නිසා අපි නිවන් දකින්න මේ බණහන් අපි හොඳ පුරවැසියෝ වෙලා ඉඳගෙන මුණ යහපත් අය වෙලා අපි කවදා හරි නිවන් දකින්න නිවනට ඉඩ සකස් කරගන්න. එනිසා ඒ ගමනට බාධා කරන නීවරණ ධර්මයන් ඒව නැති කරන්නයි අපි උත්සාහ කරන්නේ. ඒ සඳහා තමයි මේ අවස්ථාවේදී කර්ම විස්තර කරන්න යෙදුනේ. එනිසා මේ වෙලාවේ මේ ධර්මානුශාසනාව මේ නිමාවටපත් වෙනවා. අද මේ සදහම් දේශනා මාලාවේ 10 වෙනි සදහම් දේශනාවයි ඒ දේශනාවට හැමදෙනාම සම්බන්ධ වුණා. අද දවසේ ධර්ම දේශනාවේ ආරම්භ බවටපත් වුණා. මීට වසර 9කට පෙර අප අතරින් වෙන්වන්නට යෙදුන විශ්‍රාමලත් විදුහල්පති අම්බුදු සමර්දිවාකර මැතිතුමා සිහිපත් කරලා එතුමාගේ සසර ගමන භව ගමන සුවපත් වන විදියට ඉක්මන් ජීවිතයකදී එතුමාට චතුරාර්ය සත්‍ය අවබෝධය වීම සඳහා මේ පින මේ කුසලය එතුමා වෙනුවෙන් අනුමෝදන් කරන්නත් ඒ වගේම අප සියලු දෙනාගේම මියගිය මව්දෙමාපියන් සහෝදර ආදී ඇතුළු පරම්පරාගත සියලු ඥාතීන් සිහිපත් කරලා ඒ අයට පුණ්‍ය අනුමෝදනා කිරීම සුජීවත්ව වාසය කරන දූ දරුවන්ට ධර්ම ශ්‍රවණය සඳහා පැමිණ ස්වාභාවික දායකත්වයෙන් කටයුතු කරන පින්නතුන්ගේ දූ දරුවන්ට නිදුක් බව නිරෝගී බව සුවපත් බව ප්‍රාර්ථනා කරමින් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න දරුවන්ගේ ජීවිත ආරක්ෂාව සලසා ගැනීම සඳහා අවශ්‍ය කරන කාය බල, චිත්ත බල, බුද්ධි බල, ඥාන බල ලැබීම සඳහා ආශිර්වාද කිරීම, ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා විදේශගතව සිටින යසිත් නිර්මල සමෘද්ධිවාකර පුතුණුවන්ට ඔහුගේ අධ්‍යාපන කටයුතු තාමත් සාර්ථක කරගෙන යාම සඳහා තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් මේ සදහම් දේශනාව ශ්‍රවණය කරන අප හැම දිනාටම තමන් බලාපොරොත්තු වෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා මේ පින්කම තමන්ට උපයෝගී වන ආකාරයෙන් ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම නිවනට අරමුණක් හැටියට තබා ගැනීම, මේ ධර්ම දේශනාව කරන සියලු දෙනාගේම පරලෝකපසින් ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම, රෝගාතුර සිට සුවපත් වෙමින් සිටින ඊදී යාපා ඉස්කෝලේ යාමනේට නිදුක් බව නිරෝගී බව සුවපත් බව මේ පින්දහම් කර ගැනීමට අවශ්‍ය කරන කාය බල, චිත්ත බල, ඥාන බල දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, ගරුතර ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම පිරිකර වාරගත් බොහෝ දෙනෙක් පිරිකර සුවිශේෂී පිරිකරක් විහාරස්ථානයේ ඉදිවීම පවතින චෛත්‍යරාජන් වහන්සේ වටා ඉදිවෙන ඒකට කියන්නේ අපි වලාකුළු බැමි. ඒක චෛත්‍යරාජන් වහන්සේට ආවරණයක් වන දෙයක්. ඒක අසිරිමත් පින්කමක්. එක විහාරස්ථානයක චෛත්‍ය ගුරක් හැදින්නේ එකයි හැදෙන්නේ. අප විහාරස්ථානයේ නිර්මාණය වන චෛත්‍යරාජන් වහන්සේට ඔබ සදහැසිතින් යුක්තව දායක වුණා. ඒ තමන් මේ ධර්ම දේශනාව සම්බන්ධව පිරිකර බාරගත්තා. ඒ පිරිකර විහාරස්ථානයේ මේ දිනවල පවත්වාගෙන යන වැවිදින් බලන්න පුළුවන් මොනතරම් දේවල්
ලැබිච්ච මුදලින් කරලා තියනවාද කියලා. ඒ නිසා ඔබ පරිත්‍යාග කරු විවිධ දේවල් අපි යොදාගත් විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන්, සම්බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන්, පෞද්ගලික අපේ දියුණුවක් නෙමෙයි. ඒ නිසා සම්බුද්ධ ශාසනයේ වර්ධනය සඳහායි ඔබේ උතුම් පරිත්‍යාගය සිදු කරන්නට යෙදුනේ. ඒ නිසා ඒ පිරිකර වාරගත් හැම දිනාටම තෙරුවන් සරණ නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමු ලබනවා. පිරිකර බාර අරගෙන මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න බැරි වෛද්‍ය දර්ශනී චන්ද්‍රකාන්ත මහත්මියට, වෛද්‍ය කොළඹගේ මහත්මයාට, ජගත්තයිල් ස්ටෝස් අධිපති ජගත් මහත්මයාට, සාන්ත ප්‍රතිරාජ මහත්මයාට, කුලසේකර මහත්මිය ඇතුළු ඒ අයටත් අපි නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේකේ සඳහන් නොවුන තවත් අරමුණක් තියෙනවා. මේ දිනවල පැවතිච්ච අධික වර්ෂාපතන නිසා නොසිතූ නොපැතූ වෙලාවක අපෙන් වෙන් වෙච්ච අපේ නොවුනත් මේ ලංකාවේ වාසය කර හිටපු ගමන් ඒ අය මේ පොළොවට පස් වෙලා ගියා. ඒ අය වෙනුවෙන් අවසාන කටයුත්තක් නමක්වත් මතක් කරන්නේ. අපි මෙවන් වෙලාවක අපි ඒ හදිසි විපත් වලට ගම් වතුර නායම් විපත් වලට පත් වෙලා මිය ගිය හැම දිනාටම පින් දෙන්නත්, ඒ වගේම ඒ විපත් වලට ගොදුරු වෙලා අසරණ වෙලා ඉන්න හැම දිනාටම තෙරුවන් සරණ නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීමත් අපි සිදු කරන ලබන නිසා මේ සියලු ප්‍රාර්ථනාවන් ඉටු කර ගැනීම සඳහායි මේ සදහම් දේශනාව සිදු කරන්නට යෙදුනේ. සම්බන්ධ වෙච්ච ධර්ම ශ්‍රවණය කළ දහම් පන් පූජා කළ හැම දිනාටම තෙරුවන් සරණ වේවා. ජීවිත නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කායික සුවය වේවා, මානසික සුවය වේවා, නිරෝගී සුවය වේවා. නිර්වාණ සුවයට මේ සදහම් දේශනාව හේතු වාසනා වේවා. ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්මදේශනා. ඒ වගේම මෙතනදි තවත් මහා පින්කමක් සිදු වෙනවා. ධර්ම දානමය පින්කමක්. අපේ විශේෂයෙන්ම බුදුහාමුදුරුවන්ගේ තාමත් වටිනා ධර්ම කොටස් එකතු කරලා විස්තර කරලා තිබෙන සදහම් පොත් පරිත්‍යාගයක් සිදු වෙනවා. ඊඩියා පාස්කෝලේ හාමුදුරුවන්ගේ සදැහැති දායකත්වයෙන්. ඒ නිසා ඒ ධර්ම දානමය පින්කම කියන්නේ වටිනා පින්කමක්. ඒ පින්කමට දායක වෙ සම්බන්ධ හැම දිනාටම තෙරුවන් සරණ නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණ.